දෙවියන් දකින්නේ අපේ හිත. ඒ නිසා දෙවිවරු මනුස්ස ලෝකයේ මේ යුගයේ පිහිට වෙන්නේ. දැන් දෙවියන්ගේ රැකවරණය අහිමි වෙච්ච ලෝකයක්. එක දේශනාව තියෙනවා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 පිරිහෙනකොට අකුසල් 3ක් ලෝකෙ වැඩෙනවා. අධර්මරාගේ, විෂමලෝභය, මිත්‍යා ධර්මය. ඒ අකුසල් 3 මනුස්්‍යයන්ගේ මනසේ විකෘති වෙනවා කිය. ඒ අකුසල් 3 විකෘති වෙනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 වේගෙන් පිරිහිගෙන අවුරුදු 100 වෙනකොට අර අධර්මරාගේ, විෂමලෝභයේ, මිත්‍යා ධර්මයේ බලවත් වෙලා මිනිස්සු තිරිසන් වගේ හැසිරෙන්න ගන්නකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා කියලා. දෙවියන් මනුස්සයන්ගෙන් ඈත් වෙනකොට අංගුත්තර නිකායේ තියෙනවා මහා සාල කියලා සූත්‍රයක්. ඒකේ තියෙනවා සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. ගම් නගර නියංගන් ජනපද අනාගතයේ අමනුෂ්‍යයන්ගේ ගොදුරු වෙනවා කියලා. දෙවියන් පිහිට වෙන්නේ නැහැ කියලා. දෙවියන් අහක බලන්න. දෙවියන්ගේ පිහිට නැති වෙච්ච තැන අරක් ගන්න දරුණු අමනුෂ්‍යයෝ කියලා. ඒ නිසා පින්වතුනි අද ලෝකෙට මේ විපත සිද්ධ වෙගෙන යනවා. ඒ නිසා ඔබට මේ කියපු කරුණු ටිකෙන් බුද්ධ චරිතය ගත්තොත් අපිට ගොඩාක් විස්තර කරන්න පුළුවන් දෙවිවරු ගැන. බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකම් මැදියම් යාමේ වෙන් කරේ දෙවිවරුන්ට. හැමදාම රාත්‍රී කාලේ මුළු මහත් ජේතවනයේ බබළුවාගෙන ආපු දේවතාවෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියලා සංයුත්ත නිකායේ තියෙනවා දේවතා සංයුත්තේ, දේවපුත්ත සංයුත්තේ කියලා දේශනා 100 ගාණක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනා කරේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට තමයි ගාම්භීරම කොටස දේශනා කරේ. එතකොට අපිට පේනවා බුද්ධ ශාසනයත් එක්ක දෙවිවරුන්ගේ කොච්චර බැඳීමක් සම්බන්ධයක් තියෙනවද? ඒ නිසා පින්වතුනි දෙවියන්ගේ පිහිට අවශ්‍යයි. ඒ දෙවියන්ගේ පිහිට නැති වෙච්ච තැන විනාශයක්මයි. දෙවියන් පිහිට වෙන්නේ ගුණධර්ම තුල ඉන්න තාක්කල්. දැන් බලන්න මෛත්‍රිය ගැන බුදුහාඳුරු පෙන්නන මහණෙනි මෛත්‍රී වඩනවා. අපි ආයේ මේ දෙවියන්ට වැඳගෙන වෙනම අමුතුවෙන් ඉල්ලගෙන දොළපිදෙනි දීගෙන දඟලන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සිල්වත් වෙන්න. මෛත්‍රිය වඩන්න. දෙවියන්ට ප්‍රියම මෛත්‍රිය